මම මේ හදන්නේ බනානා මෆින්ස්. බනානා මෆින්ස් හදන්න ගොඩාක් ලේසි. කෙසෙල් ගෙඩි දෙකක ලෙල්ල අයින් කරලා ඒක බෝල් එකකට දාගෙන ගෑරප්පුවෙන් කෙසෙල් ගෙඩි දෙක හොඳට පොඩි කරා. ඊට පස්සේ එකට දුඹුරු පාට සීනි වලින් ග්‍රෑම් 100ක් එකතු කරා. දුඹුරු පාට සීනි එකතු කරාමයි මෆින් එක ගොඩාක් රස වෙන්නේ. විස්ක් එකෙන් හොඳට සීනි ටික දිය වෙනකන් කලවම් කරලා ඊට පස්සේ බටර් එකතු කරා. මෙතන බටර් ග්‍රෑම් 100ක් තියෙනවා. මයික්‍රොවේව් එකට දාලා මෙල්ට් කරලයි අරගත්තේ. ඒකත් හොඳට විස්ක් එකෙන් කලවම් කරලා ඊට පස්සේ බිත්තරයක් එකතු කරා. බිත්තරෙත් දාලා හොඳට ආපහු විස්ක් එකෙන් බීට් කරා ඔක්කොම ටික. ඊගාවට ඒකටම පාම් පිටි වලින් ග්‍රෑම් 250ක් එකතු කරා. බේකින් පවුඩර් වලිනුත් තේ හැඳි එකක් එකතු කරලා ආපහු ඔක්කොම ටික හොඳට විස්ක් එකෙන් කලවම් කරා. හොඳට ඔක්කොම ටික කලවම් වුණාට පස්සේ නැවුම් මෙල කිරි වලින් කෝප්ප භාගයක් එකතු කරා. මේ කිරි රත් කරලා නෑ. කාම්බර උෂ්ණත්වයේ තියලායි අරගත්තේ. ආපහු විස්ක් එකෙන් ඔක්කොම ටික හොඳට කලවම් කරා. මම බීටර් එක පාවිච්චි නොකර විස්ක් එක පාවිච්චි කරන්නේ ඒක මට ලේසි නිසා. ඊගාවට බැටර් එකට එකතු කරේ කුරුඳු කුඩු ටිකක්. කුරුඳු කුඩු වලින් තේ හැඳි කාලක් විතර එකතු කරලා ආපහු ඔක්කොම හොඳට කලවම් කරලා චොකෝ චිප්ස් වලිනුත් ටිකක් එකතු කරා. මේක ඉතින් කැමති නම් විතරයි එකතු කරන්න ඕනේ. එකතු කරාම රස ගොඩක් වැඩි. කප් කේක් ට්‍රේ එකට කලින්ම කප් කේක් ලයිනර්ස් දාලා ලෑස්ති කරගෙනයි තිබුණේ. මෙෂරින් කප් වල 4න් 1 ගහපු කප් එකෙනුයි මම මේ බැටර් එක අරගෙන කප් කේක් ලයිනර්ස් උඩට දැම්මේ. ඊට පස්සේ ඒ උඩට ආපහු තව චොකෝ චිප්ස් පොඩ දැම්මා. බේක් වුණාම රස ගොඩක් වැඩි නිසා. සෙල්සියස් අංශක 150ට අවන් එකේ උඩ යට දෙකම ප්‍රීහීට් වෙන්න දාලා ඊට පස්සේ ඒ උෂ්ණත්වෙටම විනාඩි 25ක් මෆින්ස් ටික බේක් වෙන්න දුන්නා. බනානා මෆින් එක හරිම රසයි. පොඩි අය ගොඩාක් ආසයි. මේක ලන්ච් බොක්ස් එකට දාලා වුණත් යවන්න පුළුවන්. ඉතින් ඔයාලා හැදුවොත් සතුට මං එක්ක බෙදා ගන්න පින්තූරයක් අරන්. ගොඩක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.